හැමදාම අපිව බලලා යන්න එන රෝමියෝ අයියා අද මොකද ආවේ නැත්තේ? ඇයි දන්නේ නැත්තේද? අද රෝමියෝ අයියාගේ උපන්දිනනේ. ඒ නිසා පාටි වෙන්නේ නැති. රෝමිගේ උපන්දිනය වෙනුවෙන් M7 සෙට් එක කොහොමද සුබ පැතුම් එක් කරන්න කික්ලා අපි දැන් එයාලගෙන් අහමු. රෝමියෝ happy birthday මචං happy birthday. ඉතින් අද දවස ඔයාගේ දවස. ඉතින් අද දවස ඔයා enjoy කරන්න ඕනේ උපරිමයෙන්ම. අද දවසේ ඔයාගේ දවස ඔයා enjoy කරන්න ඕනේ උපරිමයෙන්ම. ඉතින් මම අද ඔයාගේ දවස මම ඔයාලට wish කරනවා. ඔයාගේ අනාගතේ plan ඔයාගේ target ඔයාගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඒ හැම දෙයක්ම හොඳ විදිහට සිද්ධ වෙන්න කියලා මම හදවතින්ම ඔයාලට ප්‍රාර්ථනා කරනවා රෝමා. ඉතින් මම ආදරයට කියන්නේ රෝමා කියලා. මගේ කාට මොකද මගේ ටීම් එකේ ඉන්න M7 පොඩි කැපා. ඉතින් පොඩි කැපා මට ලොකු සේවයක් කරනවා. මාත් එක්ක හැමදේටම කතා බහ කරලා ඉන්නවා. තමන්ගේ ටීම් එක වගේ අරක කරමු මෙහෙම මේක කරමු මෙහෙම කියලා. ඉතින් මොලෙන් හිතනවා ඔළුවෙන් වැඩක් කර ඩයල් එකක්. මම ඒකට ආදරේ. ඉතින් මට හමුවන නිහතමානී සුන්දර මිනිස්සෙක් මේ ජාලෙදින්. ඉතින් ඒකට මම හරි ආදරේ. මම හැමදාම කෝල් කරාම කියනවා රෝමාට අයත් කියනවා ඉතින් ඔයාගේ ඉස්සරහට දින බලාපොරොත්තු හැම දෙයක්ම ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ අපේ ටීම් එකේ ඉන්න යාළුවොත් එක්ක අපේ සෙට් එකත් එක්ක කියමු යාළුවෝ නෙමෙයි අපේ සෙට් එකත් එක්ක තියෙන ඒ බොන්ඩ් එක ඒක කැඩෙන්න දෙන්න බෑ රෝමා. ඒක රැකගෙන ඉස්සරහට යන් අපි ඉස්සරහට තව වැඩ ගොඩක් කරන්න තියෙනවා රෝමා. ඉතින් මේ වැඩ ටිකට ඔක්කොම ලස්සනට අපි කරමු. ඔයාගේ බලාපොරොත්තු ඒවත් ලස්සනට වෙන්න ඕනේ. ඒ වගේම ඉතින් ලිංගික කටයුතු ටිකක් කතා කරන්න වෙනවා. ඉතින් ලිංගික කටයුතු ටිකක් ඔයාගේ හරි විදිහට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයා කරන් ආවා වගේම ලස්සනට ඒ ලිංගික කටයුතු ටිකත් ඔයා කරගෙන යන්න ඉස්සරහට. ඉතින් ඒකට නම් අපෙන් බාධාවක් නෑ රෝමා. එහෙනම් ඉතින් රෝමා ජෙසිබීටයි wish you happy birthday රෝමියෝ. සුබම සුබ උපන්දිනයක් මල්ලි ඔයාට. හරිද? හැමදාම ඉතින් සතුටින් ඉන්න ඕන. M7 පොඩි කපා රෝමියෝ wish you happy birthday bro. ලැබුවා වූ මේ ජන්මදිනය සුබම සුබයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා M7 පවුලේ අපි සියලු දෙනාම. ඒ වගේම සතුටින් hina වෙලා හැමදාම M7 පවුලේ අපිත් එක්ක එන්න කියලා කියන ගම ඔයාගේ ජාලයේ තියෙන සියලුම කාන්තාවන්ගේ වැඩ කටයුතු නීලවර්ධන සමග එකතු වෙලා එකට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම. ඔයාට සතුටින් ඉන්න ඕනේ. නිරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා නැවත ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 4ක මිතුදම එහෙම කියන ගමන් නැවතත් ඔයාට බුස්සන්නයි කියනවා මම සාකුරා. රෝමා පොඩි කැපා ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා. ඔයා හිතන පතන හැම බලාපොරොත්තුවම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. wish you a happy birthday රෝමි. ඉතින් හැමදාම hina වෙලා සතුටින් පරිස්සමින් ඉන්න හොඳ සහෝදරයෙක් හොඳ යාළුවෙක් නා අපිට ඔයා. ඉතින් ඉස්සරහටත් හැමදාම මේ විදියට අපිත් එක්ක ඉන්න. ඉතින් ඔයාට සුබම සුබ උපන්දිනයක් රෝමියෝ. සතුටින් ඉන්න. රෝමියෝ සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මීට යෂ්. ඉතින් M7 පොඩි කැපා රෝමියෝ ඔබට සුබ සුබ උපන්දිනයක් වේවා. සතුටින් මොන කරදරයව සතුටින් ඉන්න ලැබේවා. මේ M7 බෙන්ජි. happy birthday to you රෝමි. හැමදාම සතුටින් ඉන්නවා. ආදරේ බොක්ක. happy birthday රෝමි. හැමදාමත් සතුටින් hina වෙලා පරිස්සමෙන් ඉන්න ඕන. හරිද? ඔයා කරන කියන රක්ෂා කටයුතු ඒ විදිහටම සාර්වත්‍රකාරව සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
හැමදාමත් අපේ සෙට් එකත් එක්ක hina වෙලා පරිස්සමෙන් ඉන්න ඕන ඉන්නේ විදියටම මම ප්‍රේබා ආදරේ මගේ එකා අපේ M7 පොඩි කැපා රෝමි හැපි බර්ත්ඩේ බොක්කෝ ඉතින් හැමදාම සතුටින් පරිස්සමෙන් වැඩිලිය කරගෙන ඉන්න ගැම්මට ආදරේ මේ M7 පොඩි දිලා හැපි බර්ත්ඩේ රෝමියෝ අයියේ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ආදරේ ඉතින් හැමදාම සහෝදරයෙක් විදියට හැමදාම ඉන්න කියලා කියනවා සුබම සුබ උපන්දිනයක් වේවා මගේ අයියේ හිටිය වගේ හැමදාම කාවගේ හැමෝත් එක්ක ආදරෙන් සතුටින් මෙහෙමු අතගමු වැර් කඩමු වලිගහමු හැමදාම ඉතින් ආතල්ලේ ගිමු සුබ උපන්දිනයක් වේවා රෝමියෝ සතුටින් හැමදාම ඉන්න කියලා පතනවා Romy aye M7 podi kefa you happy birthday to you මට සිංහලෙන් ගොඩක් දන්න ඔයාලට දන්නවනේ Romy අයියේ happy birthday Romy කරුණාට කඩේ ටික පරිස්සම් කරගෙන හදරින් ඉඳන් මචං සුබ උපන්දිනයක් වේවා Romy අයියේ ඔයාට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් ආදරේ හැමදාම මීළඟට රෝමිගේ උපන්දිනය වෙනුවෙන් HL family set එක සුබ පතන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. රෝමියෝ මල්ලි මගේ එකා ඉතින් ඔයාලට ලැබුව ජන්මදිනයේ සුබම සුබ ජන්මදිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා M7 ටීම් එක ඉතින් ටීම් එකත් එක්ක M7 47 දැකලා HL කියලා ජාලේ ගැම්මක් කල්පත් අනිවාර්යෙන් සුපිරි චරිතයක්. tie ගැම්ම හැමදාම තියාගෙන මල්ලි මේ යාළුකම් මේ සහෝදරකම් මේ බැඳීම් එක වගේ විදිහට තියාගන්න. ඉතින් ඔය ඇත්තටම සුපිරි චරිතයක්. මම ළඟදී වාසය කරාට ඔයා සුපිරිම චරිතයක්. අනිවාර්යෙන් කියන්න ඕනේ. මනුස්සකම් දන්න මනුස්සයෙක් සුපිරි හදවතක්. ඉතින් මේ මනුස්සකම් මල්ලි හැමදාම තියාගන්න. ජාල වැජ වෙන්න ඕනේ. තරුවක් වෙන්න ඕනේ. පල්ලිගහනේ පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. සින්දු කිව්වනම් ඔය ඩැඩි ටිකක් හොඳයි. ඒ ගමන් ගැම්මක්. ඉතින් HL සමූහය වෙනුවෙන් මම ඉතින් ඔයාලට happy birthday කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා වගේ මල්ලි. මේ කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ. හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ. ඉතින් මල්ලි බුස්සන්නයි පරිස්සමින් ඉන්න හැමදාම අපිත් එක්ක ඉන්න මේ බැදීම් හැමදාම තියාගන්න ආදරේ මල්ලි. wish you happy birthday රෝමියෝ. ඉතින් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනකොට ඉතින් ආදරේ ඕන දෙයකට එන එක අපේ. ඉතින් ආදරේ කියනකොට ඉතින් හැමදාම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. wish you happy birthday රෝමල්ලි. හැමදාම hina වෙලා සතුටින් ඔයාගේ සාංකුරුල්ලත් හොල්ල ජාලි සින්දු කියලා වලියක් ගහලා ආතල්ලගේ ඉන්න හරිද වැටියෝ. ජය වේවා. දැන් අපි බලමු 47 කල්ලිය රෝමිගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතන්නේ කොහොමද කියලා. රෝමියෝ අයියේ ඔයාලට සුබම සුබ උපන්දිනයක් වේවා. ඉතින් 47 සියලු දෙනා වෙනුවෙන් සෙට් එක වෙනුවෙන් මම ඉතින් සුබ වතනවා. ඔයාගේ කරන කියන වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න ඕන. ඉතින් ඉස්සර ඉඳන් හිටියා වගේ අපිත් එක්ක හැමෝම එක්ක සතුටින් හැමදාම ඉන්න ඕන. ඉතින් ඔයාලට සුබම සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා රෝමි අයියා. හැමදාම පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න අපිත් එක්ක RJSPට. සුබම සුබ උපන්දිනයක් වේවා රෝමියෝ. එකෙන්ම ආදරේ ඉතින් මගේ එක ජීවිතේ ඉතින් උඩින්ම ඉන්නවා. වයස ගැන ඉලක්කමක් විතර ඉතින් අපි හැමදාම උඹත් එක්කයි. එදත් හිටියා හෙටත් ඉන්නවා. ඒ වගේම සුබම සුබ උපන්දිනයක් මගේ එක. ආදරේ හැමදාමත්. ඊළඟට අපි යන්නේ Dracula family රෝමිගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන අවස්ථාවටයි.
රෝමියෝ ඉතින් happy birthday රෝමි. ලස්සනට පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. හැමදාම කියන කරන හැමදේම ඒ විදිහටම ඉටු වෙන්න ඕනේ. ඉතින් අපි කවුරුත් දන්න අපේ සහෝදරය රෝමි. ඉතින් ආදරේ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. ඉතින් regular family හැමදාම පාත් එක ඉතින් M7 එකේ පොඩි කබා. ඉතින් ආදරේ රෝමි හැමදාම ලස්සනට පරිස්සමෙන් සතුටින් ඉන්න. ඉතින් මම regular මෙන්න විශේෂ පුවතක්. M7 කල්ලියේ රෝමියෝ නැමැති අපරාධකරු විසින් මහලු ස්ත්‍රියක් අපයෝජනය කිරීමට යෑමේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඔයසේ සාජන් නීලවදන. අන්න අර ගෑනු කෙනාගෙන් කටුත්තරය ලියා ගන්නවා. හරි සර්. අර රෝමියෝ කියන එකා ගැන කටුත්තරය දෙන්න ආපු එක්කෙනා නේද? ඔව් ඔයසේ. අන්න ඒක තමයි. මම ලිඳලාය නනා හිටියේ සර්. එක පාරටම ඇඹ පුරාම පච්ච කොටපු එකෙක් ඇවිත් මාව බදාගත්තා සර්. ඔයාලට ආරංචිද? රෝමියෝ අයියව පොලිසියෙන් අල්ලන් ගිහිල්ලා ගෑනු කෙනෙක් දූෂණය කරන්න ගිහින්. එහෙන් අපි 99න් බේරලා තියෙන්නේ නේද?